වෙනවා. ඉතින් ඇවරේජ් දවසකට පැය 13ක් තියාගන්න ළමයි ඔයා සාමාන්‍යයෙන් පැය 15කට ටාගට් කරලා වැඩ කරන්න වෙනවා. එහෙම කරොත් තමයි ඔය එහෙම මෙහෙන් නාස්ති වෙලා පැය 13ක ඇවරේජ් ලෙවල් එකට එන්නේ. මම මේ කතා කරන්නේ මුල ඉඳන් හොඳට වැඩ කරන් ආපු ළමයෙකුට නෙවෙයි. ඒ ළමයෙකුට මෙච්චරක් සමහර විට ඕන වෙන එකකුත් නැහැ. මම මේ කතා කරන්නේ මේ දැන් මේක පටන් ගන්න හෝ මේ වෙද්දි Tamanට ඕන කරන මට්ටමේ නැති ළමයෙක් මොකක්ද හරියට කරන්න ඕන කියන එකම කියන්නේ. ඔයා මුලින්ම තමන්ගේ වැඩ කරන රිදම් එක ගේන්න ඕන සතියකට පැය 90ක් ඔයා ඒ ලෙවල් වලට දෙනවා. ඒ කියන්නේ පන්ති සහ තනියෙන් පාඩම් කරන වෙලාවල් පේපර්ස් කරනවා ඔක්කොම එක්ක. 108න් 90ක්. එහෙම පැය 90ක් මේකට වැටෙන්න නම් ඔයා පැය 13ක් දවසකට ඇවරේජ් මේන්ටේන් කරන්න ඕන. ඒකට පැය 15ක් try කරොත් තමයි එහෙම 13 මේ වෙලා ගන්න පැය 90 සෙට් වෙන්නේ. ඒතර මේ පැය 90 ඔයා සබ්ජෙක්ට් තුනට හරියට බෙදන්න ඕන. සබ්ජෙක්ට් තුනට පැය 30 ගානේ වාගින් වැටෙන්න ඕන. ඒතර ඕක ඔයාට අඩු කරනවා නම් ඒ කියන්නේ සමහරක් ළමයි ඉන්නවා මේ එක සබ්ජෙක්ට් එකක් අඩුවෙන් ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට හොඳට පුළුවන් නිසා ඒ සබ්ජෙක්ට් එකට දෙන වේට් එක අඩු කරලා අනිත් සබ්ජෙක්ට් වලට දෙන වේට් එක වැඩි කරනවා. එහෙම ළමයි ඉන්නවා. දැන් ඒ කියන්නේ දැන් මම කියන්නේ මේක 133 ඒ කියන්නේ නැත්නම් 3න් 1 ගානේ බෙදන්න කියලා කියන්නේ මේ හරියටම සමානව බෙදනවනේ. ඔයාට මොකක් හරි එක සබ්ජෙක්ට් එකකට වැඩි බරක් දෙන්න ඕන නම් ඔයාට කරන්න බලන් උපරිමයේ තමයි ඔයාගේ පැය 90න් දැන් අපි හිතමු මේ තුන්වෙනි සබ්ජෙක්ට් එකට ඔයාට ගොඩාක් අවුල් අනිත් සබ්ජෙක්ට් එක B දෙකක් තියෙනවා මේක S එකක් තියෙන ඒ වගේ කියලා. ඔයා මේකට ඔයා කමන්නේ 150ක් වගේ ටයිම් එක දෙන්න. ඒ කියන්නේ පැය 90න් 45ක් දක්වා මේකට දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ උපරිම ඔච්චර තමයි යන්න පුළුවන් නේ. ඒතර ඉතුරු පැය ඒ දැන් මේකට 45ක් දුන්නා ඉතුරු ටික දෙකට බෙදලා වගේ මේකට ඒ කියන්නේ 125කුයි මේකට 125කුයි වගේ ඒ විදිහට දාන්න ඕන. උපරිම වුණත් ඔයාට දෙන්න පුළුවන් තමන්ට සතියේ වැඩ කරන්න තියෙන පැය ගානෙන් 150ක් තමයි එක සබ්ජෙක්ට් එකකට වැඩිම කරනවා කියලා උනත් දෙන්න පුළුවන්. කියන සමහරක් ළමයි අපි දැකලා තියෙනවා මේ සතියක්ම එක සබ්ජෙක්ට් එකක් වගේ කරන ඒ වගේ වැඩ කරන් දෙනවා. කීයටවත් ඒක කරන්න යන්න එපා. අනිවාර්යෙන් මේ අනුපාතයට තමයි හොඳම. එහෙම නැත්නම් අඩුම ගානේ මෙන්න මේ අනුපාතයටවත්. ඒ කියන්නේ 25ට 25ට 50. එකට දෙක අනුපාතයටවත් තමන්ගේ තියෙන වෙලාව කඩන්න ඕන. ඔයිට වඩා අඩු කරන්න බෑ කිසිම සබ්ජෙක්ට් එකකට. එහෙම වුණොත් ඒක නරක විදියට බලපන. ඒක සමහරක් ළමයි ඒක හදියක් කෙමිස්ට්‍රි කරනවා. ඊළඟ හදිය ෆිසික්ස් කරනවා. ඊළඟ හදිය බයෝ හරි මැත්ස් හරි කරනවා. විනාශ වෙන දෙයක් ඒක. ඒක සාමාන්‍යයෙන් ඉතාම නරකයි. හරිම කලාතුරකින් තමයි මේ වගේ දෙයක් කරලා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නේ. ඒ ඊට වඩා හොඳ ප්‍රතිඵලයක් මෙහෙම කරා නම් මේ වගේ ළමයෙකුට ගන්න පුළුවන්. ඒ නිසා මේ වැඩේ කරන්න යන්න නැතුව එහෙම වෙලාව කඩා ගන්න ඕන. ඒතර එහෙම බලමු ඔයාට එක සබ්ජෙක්ට් එකකට තියෙනවා සතියකට පැය 30ක්. මේ පැය 30න් මොකද අපි කරන්න ඕනේ? මොනවද කරන්න ඕන වැඩ? දැන් පැය ගාණක් තියෙනවා වැඩ කරන්න කියලා. මොනවද කරන්න ඕන වැඩ? මේක ආකාර තුනකට අපි කඩනවා. එකක් තමයි ඉගෙන ගන්න එක. ඒ කියන්නේ ඔයාට අලුතින් ඉගෙන ගන්න ඕන පාඩම් ඇතිනේ. සතියට ඔයාට පැය 12ක් තමයි උපරිම වුණත් ඉගෙන ගන්න දේවල් තියෙන්නේ. ඒ කියන්නේ පන්තිය කර උගන්නන මම උගන්නන ඔයා ඉගෙන ගන්නවා. ඒ වගේ දේවල් උපරිම වුණත් තියෙන්නේ පැය 12ක් තමයි. මම එහෙම තමයි මේක හදලා තියෙන්නේ. සහ ඕන පන්තියක පැය 12කට එහා ඔයාගේ වෙලාව උගන්නන දේවල් වලට ගන්න සතියකට මම මේ කියන්නේ. ඉතර ගන්න නෑ අපි කොහොම. අපේ දැනට රිවිෂන් වලට සම්බන්ධ වෙන ළමෙක් නම් ඔයාගෙන් සතියකට අපි ගන්නේ මේන් රිවිෂන් එකට පැය 5කුයි අර මොකක්ද අමතර සෙෂන් එකට පැය 2 පැය 7ක් වගේ ගන්න එක. රැපිඩ් රිවිෂන් ළමයෙකුට පැය 12කට කිට්ටු ප්‍රමාණයක් සතියකට දෙන්න වෙනවා ඉගෙන ගන්න. ඊළඟට පැය 8ක් ඔයා දෙනවා. ඒ පැය 8 දෙන්නේ ඒ ඉගෙනගත්ත දේවල් වලට අදාළව වැඩ කරන්න. ඒ කියන්නේ මේ ඉගෙනගත්ත ටිකෙන් මම හෝම්වර්ක් එකක් දීලා තියෙනවා නම් ඒ දේවල් ටික කරන්න. මේ ඉගෙනගත්ත ටිකට අදාළව ඔයාට කරන්න පුළුවන් පාස් පේපර්ස් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ ටික කරන්න. ඒවට තමයි මේ පැය 8 තියෙන්නේ. ඒ පැය 8 එහෙම තමන් ඉගෙනගත්ත ටිකෙන් පාස් පේපර්ස් ප්‍රශ්න කරනකොට දැන් කෙමිස්ට්‍රි වලට අදාළව සහ අනිත් සබ්ජෙක්ට් වලට මේ වගේ ඒවා ඔයා ගන්න පුළුවන් ඕගලන්ට. අපි අර F2A plan එක මේක කාලයක් තිස්සේ කරගෙන යන වැඩක්. F2A plan එක කියලා මම PDF එක ඕනනම් දැම්මම උන ටෙලිග්‍රෑම් channel එකට දාන්නම්. එම PDF එකක් තියෙනවා. මේකේ අපි හදලා තියෙන්නේ මේ ළඟදීම අප්ඩේටඩ්ම version එකක් නම් මම මේක තාම හදලා නැහැ. ටික ගිය අවුරුද්දට හදපු එක තමයි මේ තියෙන්නේ. මේකේ මේන් රිවිෂන් channel එකට මේක දාන්නම්. මේ ඕකේ තියෙනවා වගු වගයක් තියෙනවා. ඒ වගු ටික අපි කඩලා තියෙන්නේ පාඩමෙන් පාඩමට. පාඩමේ අංක යනවා කෙමිස්ට්‍රි වල පාඩම් 14ක් තියෙනවා. මේ පාඩම් වලට කඩලා තියෙන වගු වගයක් තියෙනවා. ඒතර මේ වගු වල තියෙන්නේ ඒ එක එක පාඩමට අදාළව ප්‍රශ්න ටික තමන්ගේ මට්ටම අනුව වර්ගීකරණය කළා. S මට්ටමේ ප්‍රශ්න කියන්නේ ස්පාස් එකට ලෑස්ති වෙන ළමයෙකුට පුළුවන් වෙනවා. එහෙම ලෑස්ති වෙන ළමයි කියලා જાතියක් නැහැ. දැන් මුලින්ම දැන් ෆේල් වෙන මට්ටමේ නම් ඉන්නේ මුලින්ම S එකට තමන්ගේ මට්ටම අදාගෙන ඉන්නේ. ඊළඟට C එකට ඊළඟට B එකට A එකට එහෙමනේ යන්න ඕන. ටික ටික එකපාර ඒක කියලා එහෙම කරන්න බෑනේ. ඒ නිසා ඒකේ තියෙනවා එක එක මම ඒක දාලා දී channel එකට බලන්න වෙන වෙලාවක ඒක තියෙනවා පාඩමෙන් පාඩමට S මට්ටමේ ප්‍රශ්න C මට්ටමේ ප්‍රශ්න A B මට්ටමේ ප්‍රශ්න අවුරුද්දෙන් අවුරුද්ද වර්ගීකරණය කළා. ඒතර ඔයාලට අපි හිතමු දැන් මම මේ සතිය තුල ඔයාලට ඉගෙනුවා වායු නියම මොන හරි මේ මොකක් කර කොටසක් කරා. ඒ කොටසන දාලා F2A ප්‍රශ්න ටික ඔයා හොයාගන්න අර වගුවේ. ඊට පස්සේ පටන් අරන් මුලින්ම S මට්ටමේ ප්‍රශ්න ටික කරා. ඒ ටික පුළුවන් වුණාට පස්සේ C මට්ටමේ ප්‍රශ්න ටික කරා. අර ඒතර දේසිම එකේ ඉඳන් අමාරු එකට යන්න. ඊට පස්සේ A B මට්ටමේ ප්‍රශ්න ටික කරා. ඒ විදිහට අර ඉගෙන ගන්න ටිකෙන් පාස් පේපර්ස් ප්‍රශ්න කරන ඒවා වෙන්න පුළුවන්. නැත්නම් හෝම්වර්ක් කරන ඒවා වෙන්න පුළුවන්. ඔයා නැවත ඒවා පාඩම් කරන ඒවා වෙන්න පුළුවන්. ඒ ටිකට අපි පැය 8ක් වෙනම දීලා තියෙනවා. ඒතර පැය 20ක් ඒ ටිකට යනවා.
ඉතුරු වෙන පැය 30 පැය 10 පැය 20ක් ගියාම තව පැය 10ක් ඉතුරුනේ. ඒ පැය 10 ඔයා පාවිච්චි කරන්න ඕන මේ වැඩ දෙකකට මේ වැඩ දෙකෙන් සමහරක් විට එක වැඩක් මුල් ටිකේ එච්චර ප්‍රැක්ටිකල් වෙන එකක් නෑ. නමුත් මං කියන්නම්. පළවෙනි වැඩේ තමයි මොඩල් පේපර්ස් ලියන එක. නෑ. දෙවෙනි වැඩේ කියනනම් මං ඒකට පළවෙනි වැඩේ පාස් පේපර්ස් විදිහට කරන එක. හරිද? දැන් මේක මේ දැන් ඔයාලට මෙතන ඉඳන් විභාගයට ගත්තොත් සාමාන්‍යයෙන් තියෙනවා සති 20ක් කියලා අපි කියන්නේ. අතරම නොවැම්බර් වල තියෙන සති ටිකක් ගත්තම සති 24ක් සේරම තියෙනවා. අපි ඒනට 20ක් කියලා ප්ලෑන් කරලා තමයි වැඩ කරන්නේ. ඒකට අපිට හදිස්සිය මොනවා හරි ඉතුරුනත් අපිට ඒකට තව මාසයක් තියෙනවා මොකක් හරි කරගන්න පුළුවන්. ඒතර මේ සති 20 මං කියන්නේ සති 10 ඒවා දෙකකට වගේ ඔයාලා කඩා ගන්න ඕන. සති 10 දෙකකට කඩනවා. හරි. ඒ සති 10 දෙකෙන් අන්තිම සති 10 ඔයාට තියෙන්නේ මම මේ පාස් පේපර්ස් කිරීම සම්බන්ධව කතා කරන්නේ. මේ අපිට ඊළඟට තියෙන සති 20න් පළවෙනි සති 10ත් අපි පාස් පේපර්ස් එක වටයක් කරනවා. ඊළඟ සති 10ත් අපි පාස් පේපර්ස් ටික තව වටයක් කරනවා. දැන් ඕගොල්ලෝ මේ වෙලාවෙ ඉන්නේ සීමිත වෙලාවක් තියාගෙන ඕගොල්ලන්ට ඕන තරම් වෙලාව නැහැනේ ඕන දෙයක් කරන්න කියලා. ඕගොල්ලන්ට තියෙන ලිමිටඩ් ටයිම් එකක් තියෙනවා. ඒ ලිමිටඩ් ටයිම් එක ඇතුලේ අපි කරන්න යන්නේ පහුගිය අවුරුදු 10ක පේපර්ස් තමයි. ඒතර 2021 ඉඳන් ඊට උඩට අවුරුදු 10ක් තමයි අපි ප්‍රශ්න කරන්න යන්නේ. ඒ කියන්නේ 2012 වගේ ඉඳන් පටන් ගත්තා නම් හරි 2012 ඉඳන් 2021 කට තියෙනවනේ ප්‍රශ්න අවුරුදු 10ක්. ඔන්න ඔය දක්වා ප්‍රශ්න කරන එක කරන්නේ මේ පරණ මේකේ ඉඳන් අලුත් එකට කරන්න ඕනේ. පරණම 2012න් පටන් ගත්ත මේ සතිය 2012 එතන ඉඳන් 2021 දක්වා කරගෙන යන එක තමයි අපි කරන්න යන්නේ. එතනදී ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි දැන් මුලින්ම පළවෙනියට මුලින්ම අපි 2012 ඉඳන් 2021 වෙනකන් අවුරුදු 10 මේ එන සති 10 ඇතුළේ එක වටයක් ඉවර කරනවා. ඊළඟට තියෙන සති 10 එක දෙවෙනි වටේත් ඉවර කරනවා. ඒතර ඔහොම වැඩක් කරන්න වෙනවා. ඒ වැඩේට මේ පැය 10න් වාට ඉතුරු පැය 10න් අඩුම පැය 5ක්වත් දෙන්න වෙයි. ඒ පැය 5 වෙන්න මෙහෙමයි. ඔයා ඔන්න 2012 පේපර් එක ගන්න. මේක අනිවාර්යෙන් කරන්න තමන්ගේ මට්ටම බිඳුවේ ඉන්න එකක් කමන්නේ කරන්න. ඔයාට මොකුත්ම කරන්න නැත්නම් අඩුම ගානේ පළවෙනි සතියෙන් පස්සේ හරි මේ පළවෙනි මාසෙන් පස්සේ හරි මේ වැඩේ පටන් ගන්න ඕන. හරි. පළවෙනි මාසයක් ඉඳලා හරි කමන්නේ මේ වැඩේ පටන් ගන්න ඕන. ඒකට දෙපාරක් පාස් පේපර්ස් ටික දැකලා තියෙන්න ඕන ඕගොල්ලෝ අඩුම ගානේ. හරිද? මම මේ අවුරුදු 10ක් කියලා කියන්නේ ඔයාලට තියෙන වෙලාව ලිමිටඩ් නිසා ඕගොල්ලන්ට මේක තව වැඩි කරන්න පුළුවන් නම් තව වැඩි කරන්න බලන්න. නමුත් වට දෙකක් පේපර්ස් ටික කරෙන්න ඕන. එතකොට 2012 වගේ පටන් ගත්ත 2021 වෙනකන් මේක කරගෙන යනවා. කොහොමද කරන්නේ? මොකද්ද කරන්නේ? ඉතින් අපිට කරන්න බෑනේ. අපි ප්‍රශ්න දන්නේ නැහැ. මොනවද කරන්නේ? කරන්න ඕන දේ තමයි පේපර් එක ගන්නවා 2012 පේපර් එක ගත්තා. MCQ එක ගත්තා. පළවෙනි එකේ ඉඳන් ඔයා වෙනම කොලයක උත්තර ලකුණු කරන්න ඔයා වෙනම කොලයක් තියාගන්න. ඒ කොලේ අරගෙන ඒකේ මේ පැත්තේ ප්‍රශ්න අංකේ තියෙනවා මේ වගුවක් වගේ ගහමුක මේ පැත්තේ ප්‍රශ්න අංකේ තියෙනවා. ඊළඟට මේ ප්‍රශ්නේ මොන පාඩමෙන්ද කියන එක දාන්න තැනක් තියෙන මොන පාඩමෙන්ද කියන එක. ඊට පස්සේ ඔයා ඒකට ගත්ත උත්තරේ මොකක්ද කියලා දාන්න එකක් තියාගන්න. ඒ තුන විතරයි අතනම ඕනේ. ඊට එහා පැත්තේ නිකන් ඕනනම් මේ ඒක පුළුවන්ද බැයිද වගේ ලෙවල් එකක් වගේ දාගන්න පුළුවන්. මම ඒක යන ගමන් කියන්නම්. දැන් ප්‍රශ්න අංක ටික තියෙනවා 1 2 3 4 ආදී වශයෙන් MCQ ප්‍රශ්න ටික තියෙනවා. ඒ අංක ටික දාගෙන වැඩේ පටන් ගන්න. හරි. ඊට පස්සේ පටන් ගද්දි මුලින්ම පළවෙනි ප්‍රශ්නෙට අදාළව ඒකේ පාඩම මොකක්ද කියන එක ඒ දේවලුත් ඒ ගමම පුළුවන් නම් දාගෙන පළවෙනි ප්‍රශ්නේ ගොඩාක් වෙලාවට පළවෙනි පාඩමෙන් යන්නේ පළවෙනි පාඩමෙන් තමයි අහලා තියෙනවා. ආයෙකට උත්තරේ පිළිතුරු අංක 3 කියලා ගන්නවා. දෙවෙනි ප්‍රශ්නේ අහලා තියෙනවා අපි හිතමු ඒත් පළවෙනි පාඩමෙන් කියලා ඒකට උත්තරේ 4 කියලා ගන්නවා. ඊට පස්සේ ওই විදිහට දැන් තුන්වෙනි ප්‍රශ්නේ දෙනවා ඔයා දන්නේ නැහැ. අපවාද දැන් පාඩම දන්නවා එන්තැල්පි වලින් පස්වෙනි පාඩමෙන් අහලා තියෙන්නේ කියලා. ඔව් උත්තරයක් ලකුණු කරන්න දන්නේ නැහැ. ඒක ඉතුරු කරන්න. ඔය විදිහට අපි හිතමු හතරවෙනි එක අහලා තියෙන්නේ ඉනෝගනික් වලින් ඔයා ඉගෙනගෙන නැහැ. ඒකත් ඉතුරු කරන්න. ඊට පස්සේ පස්වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අපි හිතමු චාලක රසායනික ඒක ඔයා දන්නවා උත්තරේ 2. ඔය විදිහට ඔයා මේ විදිහට මේ සියලුම ප්‍රශ්න ටික පේපර් එකේ ප්‍රශ්න 60ක් ඇති 2012 වගේ කාලේ නම් නමුත් ටිකක් ඉස්සරට ඉතින් ඒක නෑ 2012 ඉඳන් තමයි ප්‍රශ්න 50ට අඩු වුණේ නේ. ෂුවර් නේ හරියට කොහොමද 50නේ සාමාන්‍යයෙන් තියෙන. දැන් මේ ප්‍රශ්න අංක 50ට අදාළව ඒ ප්‍රශ්නේ මොන පාඩමේද කියලා දාලා තියෙනවා. ඒ ප්‍රශ්නට ඔයාට පුළුවන් නම් ඔයා උත්තරයක් දානවා. බැරි ඒවා ඉතුරු කරනවා. ওই විදිහට MCQ 50න් ඔයාට පුළුවන් 20යි කියලා හිතන්නකෝ. 50ම බෑ 20යි පුළුවන්. ඒ 20 කරන්න අනිත් ඒවා ඉතුරු තියන්න. 20 කරනවා. කරලා ඊට පස්සේ ඒවා ඉස්සරින් දැන් ඒක හරි ගියා නම් ආයේ මොකුත් ලියන්න ඕනේ නැහැ. ඉතින් Tamante මේ ප්‍රශ්නේ තමන් කරා තමන් ගේමක් නැතුව ඒක හරි ගස්ස ගත්තා නම් ඒක හරි අවුලක් නැහැ. තමන් දන්නේ නැත්නම් ඕනනම් මොකුත්ම ලියන්න නැතුව තියන්න නැත්නම් ප්‍රශ්නාර්ථයක් වගේ දාන්න වැරදුනා නම් වැරද්ද ඒ වැරදි කියන එක එහෙම දාගෙන මේක ඉස්සරහින් ඒවල හරි වැරදිත් දානවා කියලා අපි හිතමු. හරි. එතකොට මේ වගේ ඉස්සරහින් හරි වැරදි දානවා. දන්නේ දේවට මොකුත් නොදා හිටියනම් හරිනේ හරිත් නැහැ වැරදිත් නැහැ මොකුත් නැහැ. ඒක කරේ නැහැ මේක. තමන්ට පුළුවන් උනේ 50න් 20යි නම් ඒ පුළුවන් 20 කරනවා. ඒවල උත්තර වලට හරි වැරදි දාගෙන යනවා. ඊළඟට ඔයා කරන්න ඕන තමයි ඔයාට උතන වැරදුන ටික තියෙනවනේ. ඒකනේ ඔයා පුළුවන් කියලා හිතාගෙන කරලා ඒත් වැරදුනේ ඒවා. බැරි ඒවා ඔයා කරේ නෑනේ. පුළුවන් කියලා හිතාගෙන කරා ඒත් වැරදුනා. අන්න එහෙම ප්‍රශ්න ඔයාට 20ක් නම් පුළුවන් උනේ. අපි මේ 20න් 8ක් ඔයාට වැරදුනා. ඒ කියන්නේ ඔයා පුළුවන් කියලා හිතාගෙන කරලා ඔයාට වැරදුන 8ක් තියෙනවා. අන්න ඒ ප්‍රශ්න 8 ඒවට අදාළ නෝට් අනම්මනම් මොනවා හරි Tamanට හොයාගන්න පුළුවන් තරමක් හොයාගෙන පුළුවන් තරම් දුරට ඒ 8 निराකරණය කරගන්න ඕන. දැන් විවරණ ඕන තරම් තියෙනවා, PDF ඕන තරම් තියෙනවා, ගෲප් වල දාලා යාළුවන්ගෙන් අහන්න පුළුවන්. විවිධ විදි තියෙනවා. මොකක් හරි විදිහට අපි තුමු 8න් 8ම වට හොයාගන්න බැරි වුණා කියලා 6ක් 7ක් හරි කවර් කරලා
ඒ පේපර් එකේ තමන් පුළුවන් කියලා හිතන් හිටපුවාගෙන් වැරදුන ඒවා ටික හදා ගන්න ඕන. ඔය විදිහට සතියකට මේ කෙමිස්ට්‍රි වලට විතරයි මම කියන්නේ. නම් මම පැය 30 අරගෙන කියන්නේ කෙමිස්ට්‍රි වලට පැය 30ක් දෙන්න කියලා මම කියන්නේ. ඊළඟට මේ පැය 30ම ෆිසික්ස් වලට අනිත් සබ්ජෙක්ට් වලට දෙන්න ඕගොල්ලෝ. ඒකට ගැලපෙන්න වැඩේ හදා ගන්න. හරි. ඊට පාස් පේපර්ස් සතියකට එක ගානේ MCQ එක එසේ එකයි දෙකම තමන්ට පුළුවන් ටික. ඒ ලෙවල් පේපර් එක පැය 5 පේපර් එක උනාට ඔය පැය 5ටම ලියන්න දේවල් ඔයා දන්නේ නැහැ නේ දැනට. සමහරට දැන් දන්නේ MCQ 20යි. MCQ 20ක් කියන විනාඩි 40ක විතර වැඩක්. එසේ එකෙත් භාගයක් විතර කියලා කියමු. ඒතර ඒ පැය එකහමාරක්. ඒතර පැය එකහමාරයි අතන විනාඩි 40කින් පැය දෙකයි විනාඩි 20ක් පැය දෙකයි විනාඩි 10ක් වගේ තමයි ආට ඒ වැඩේට යන්නේ. ඒ පැය දෙකයි විනාඩි 10 ඇතුළත මේ වැඩේ කරලා ඉතුරු වෙලාව පැය 5ක් දක්වා මම මේකට වෙන් කරන්න දීලා තියෙනවනේ ඔයාලට. ඉතුරු වෙලාව අර බැරි වෙච්ච ඒවා ටික. ඒ කියන්නේ තමන් පුළුවන් කියලා කරන්න ගිහිල්ලා වැරදිච්ච ඒවා ටික හදන්නයි තියෙන්නේ. ඒසේකටත් ඔහොමම තමයි කරන්න ඕනේ. ඒසේකට වෙනම වගු ගහන්න ඕනේ නැහැ. පේපර් එකේ තමන්ට පුළුවන් බ්‍රෝම ඉලක්කම් ටික පුළුවන් ඒ අකුරු කොටස් ටික තෝරගෙන ඒ ටික කරනවා. කරලා තමන්ට වර්ධින ඒවා ටික මොකද වැරදුනේ කියලා තේරුම් ගන්නවා. ඒ කියන්නේ තමන් පුළුවන් කියලා හිතාගෙන වැරදුන ටික තේරුම් ගන්නවා. බැරි ඒවා ටික අතහැරලා දාන්න. ඒක දෙවෙනි වටේදී අපි ඒ ටික හදාගමු. හරි. ඔය විදිහට මේ සතියෙන් පටන් අරන් අද සඳුදානේ හොඳනේ අද උදේ මේ සතියෙන් පටන් අරගෙන සති 10ක් ඇතුළත 2021 දක්වා ඔයා ඔය වැඩේ කරගෙන යන්න ඕන. මේවා මට කියන්න විතරයි පුළුවන් නේ. කරන එක නැති එක ඔයාගේ අතේ. කරපු මිනිස්සු මම පෙන්නවා උන්ගේ ජීවිත කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියන එක මම පෙන්නවා. ඕගොල්ලන්ට තීරණය කරන්න පොඩි ළමයි නෙවෙයි මොලයක් තියෙන උන්. ඔයාලට ඒක තේරුම් අරගෙන කරන්න පුළුවන්. ඒක අරන් කරන්න. ඒක මම මේ කියන්නේ. ඔය වැඩේ එකක් අනිත් එක මොඩල් පේපර්ස්. මොඩල් පේපර්ස් කියලා කියන්නේ වේප ක්ලාස් වල කරන පේපර්ස් ගැන තමයි මම මේ කතා කරන්නේ. මුල්ම කාලේ සමහරක් විට පළවෙනි මාසයක් වගේ යනකම් ඕන්නම් ඕගොල්ලන්ට ලියන්න කිසිම දෙයක් නැත්තම් කමන්නේ නොලියා ඉන්න. හැබැයි අඩුම දෙවනි මාසේ කියන්නේ ජූලි මාසේ වෙනකොට නම් ඔයා පේපර්ස් ලියන්න පටන් ගන්න ඕන. ඒතර ඒ වැඩේටත් ඔයාලට සතියකට පැය 5ක් විතර දෙන්න පුළුවන්. ඉගෙන පේපර් එක ලියන එකටයි ඒ වල විවරණ නම් මම ඒ වීඩියෝස් බලනවා හරි මේ ඩිස්කෂන් එකකට ඉන්නවා හරි. ඒ දේවල් ටිකයි Taman තනියෙන් ආපහු ඒ දේවල් බලන එකටයි ඒවටත් තව පැය 5ක් තියන්න වෙනවා. ඉතින් මේ විදිහට තමයි එක සතියකට අදාළ ඔයාගේ සබ්ජෙක්ට් එකේ පැය ටික